අද අපි ගොතන්න ඉගෙන ගන්නේ භාග දෙපට පිරවිල්ල. ඒ කියන්නේ half double crochet. සිංහල නම් එච්චර අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඉංග්‍රීසි නම් ටික මතක තියාගන්න. මම කලින් වීඩියෝ එකේ සිංගල් crochet එක ගොතන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට කියලා දුන්නා. ඒක බලලා ඊළඟට මේක බලන්න. මේ වීඩියෝ එක බලන්න. ඉස්සෙල්ලාම කලින් අපි කියලා දුන්න විදිහටම ස්ලිප් knot එකක් දාගෙන ඉන්නවා. ඊට පස්සේ අරකේ වගේම අපි චේන් ටිකක් ගොතාගෙන ඉන්නවා. මුලින්ම චේන් ගොතලානේ අපි පටන් ගන්නෙ. හරි. අපි මේ දැන් චේන් කීපයක් ගොතාගත්තා. දැන් අපි බලමු half double crochet එක ගෙතෙන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලා මෙතනින් පටන් ගන්නකොට මේ අගොතන එකේ උස තියා ගන්න ඕනිනේ. ඒ හින්දා අපි මේ වගේ මේ තොණ්ඩු දෙකක් අරිනවා. හරිද? ඇරලා තමයි පටන් ගන්න. ඉස්සෙල්ලාම දැන් සිංගල් crochet එක ගෙතුවේ මෙහෙම දාලානේ. ඔහොම. දැන් half double crochet එක ගොතන්න කලින් අපි ඉස්සෙල්ලා මේ හුක් එකේ යාන් එක පටලගෙන ඉන්නවා. ඊට පස්සේ දෙකක් ඇරලා මේක ඇතුළට දාලා ඊට පස්සේ අර වගේම යාන් එක මෙහෙම අරගන්නවා. ඊට පස්සේ දැන් සිංගල් crochet එකේ තිබුණේ මේ මෙහෙම ගන්නකොට යාන් දෙකයිනේ. දැන් මේකේ තුනක් එනවා. මොකද අපි මුලින්ම පටල ගත්තානේ. ඊට පස්සේ මේ යාන් එක මෙහෙම අරන් මේ තුනෙන්ම ඔන්න ඔහම ගන්නවා. දැක්කනේ? අපි ආයෙත් එකක් ගොතමු. මේකේ පටල ගත්තා. ඊට පස්සේ මේකට ඔහොම දැම්මා. මේකෙන් අරගෙන 3යි. ඊට පස්සේ මේකේ පටලගෙන 3ෙන්ම ගන්නවා. හරිද? හොඳට බලාගෙන ඉන්න. මේක තමයි half double crochet. ගෙතුවම මේ විදිහට තමයි එන්නේ.